අද අපි ඉගෙන ගන්න යන්නේ දෛනිකව ඉතාමත් වැදගත් වන ප්‍රශ්න ඇසීමට භාවිතා කරන හීබ්‍රු වචන පහ. පළවෙනි එක පුළුවන්ද? පුළුවන්ද කියලා හීබ්‍රු භාෂාවෙන් අහන්නේ එෆ්ෂාර් කියලා. දෙවෙනි එක කාටද? හීබ්‍රු භාෂාවෙන් කාටද කියලා අහන්නේ ලෙමි. තුන්වෙනි එක කා එක්කද? හීබ්‍රු භාෂාවෙන් කා එක්කද කියලා අහන්නේ ඉම්මි. හතරවෙනි එක කාගෙද? හීබ්‍රු භාෂාවෙන් කාගෙද කියලා අහන්නේ ෂෙල්මි. අවසාන එක කොහේ සිටද? හීබ්‍රු භාෂාවෙන් කොහේ සිටද කියලා අහන්නේ මෙඑයිෆෝ. තවත් උදාහරණ වාක්‍ය සමග මේ ගැන සම්පූර්ණ විස්තරයක් අපේ Facebook page එකේ තියෙනවා. ඒකත් බලන්න. Facebook page එකේ link එක first comment එකේ තියෙනවා. තවත් මේ වගේ හීබ්‍රු පාඩම් සරලව ඉගෙන ගන්න අදම අපේ channel එක subscribe කරන්න.